මූලද්‍රව්‍ය විදිහට අපි සඳහනක් කරද්දී අපේ ඇඟට ඕනම මූලද්‍රව්‍ය කීපයක් ගැන අපි අද ඉඳන් වීඩියෝ කීපයක් කරනවා. මේ එක වීඩියෝ එකක අපි කතා කරනවා මැග්නීසියම් ගැන. මේ කතා කරන්නේ මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය ඇඟට කොහොමද බලපාන්නේ කියන එක. මම ඉස්සර සාමාන්‍යයෙන් අපිට මැග්නීසියම් කවුරුත් ලියන්නේ නැහැ මැග්නීසියම් වල ප්‍රශ්න නැත්තම්. හැබැයි ස්ට්‍රෙස් එකක් ස්ලීප් එක හරියට වෙන්නේ නැත්තම් මසල් රිලැක්සේෂන් වලට අපිට විටමින් එකක් ඕන නම් සහ සමහර අයට විටමින් D ඇබ්සෝප්ෂන් වලටත් මේ මැග්නීසියම් කියන එක ලොකු උදව්වක් වෙනවා. හැබැයි මැග්නීසියම් වලින් හොඳටම බඩේදී ඇබ්සෝබ් වෙන මැග්නීසියම් වල වර්ග තියෙනවා. මැග්නීසියම් සල්ෆේට් නැත්නම් මැග්නීසියම් ග්ලයිසිනේට් තව নানা ප්‍රකාර ಜಾති තියෙනවා. නමුත් මැග්නීසියම් ග්ලයිසිනේට් තමයි සාමාන්‍යයෙන් හෙයා එකට, මසල් රිලැක්සේෂන් වලට, ස්ලීප් වලට වගේම ස්ට්‍රෙස් එකට වගේම විටමින් D ඇබ්සෝප්ෂන් වලට උදව් කරන කෙනා. මේකට හේතුව ඇමයිනෝ ඇසිඩ් එකක් තියෙනවා ග්ලයිසින් කියලා. ඒක මැග්නීසියම් එක්ක සම්බන්ධ වෙලා තමයි බඩට ආවට පස්සේ ග්ලයිසින් ඇබ්සෝබ් වුණාට පස්සේ බ්ලඩ් වලට ග්ලයිසින් වලින් ලොකු දේවල් ගොඩක් කරනවා. මේ දේවල් වලින් තමයි ස්ලීප් එක හොඳ කරන්නේ, බ්‍රේන් ෆන්ක්ෂන් හොඳට කරන්නේ, ස්ට්‍රෙස් එක මේන්ටේන් කරන්නේ සහ මං කියපු අනික් කාරණා. මීට අමතරව මැග්නීසියම් වලට විතරක් යුනික්ලි පුළුවන් ඇඟට ඕන මැග්නීසියම් ප්‍රමාණය දෙන්න සහ මසල් රිලැක්සේෂන් කරන්න. ඒ හින්දා ඔයා මැග්නීසියම් තියෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක්, විටමින් එකක් මොනවා හරි ගන්න ඕන නම් ඔයා මැග්නීසියම් ග්ලයිසිනේට් තියෙන එකක් තමයි ගන්නවා. මේ ග්ලයිසිනේට් මැග්නීසියම් ග්ලයිසිනේට් කියන එක ඔළුවට විටමින් වලින්, හෙයා වලට, නියපොතු වලට, ස්කින් එකට ලොකුවට බලපාන දේවල් තියෙන සංයෝගයක් තමයි මැග්නීසියම් ග්ලයිසිනේට්. ඉතින් ඒ හින්දා ඔයත් ප්‍රොඩක්ට් එකක් හොයනවා නම් ඔයාගේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකේ අපි කියපු දේවල් වලට අමතරව මැග්නීසියම් ග්ලයිසිනේට් උත් තියෙනවද කියලා බලන්න.